මොකෝ කියන්නේ පොඩි වෙලාවකින් කාඩ්බෝඩ් වීදුරු වගේ දේවල් විතරක් පාවිච්චි කරලා මේ වගේ සුපර් හොලෝග්‍රෑම් එකක් හදමු. යමු එහෙනම් අපි වීඩියෝ එකට. හරි ගයිස්, මුලින්ම අපිට වැඩි කරන්න වෙනවා වීදුරුවක්. මෙන්න මේ වගේ එකක්. ඊට පස්සේ වීදුරුවට වඩා ටිකක් ලොකු සයිස් එකේ මෙන්න මේ වගේ කාඩ්බෝඩ් කෑලි දෙකක් ඕන. මෙන්න මේ වගේ මේ සයිස් එකේ කාඩ්බෝඩ් කෑලි දෙකක් ඕන. මෙන්න මේ විදිහේ කෑලි 4ක් ඕන. ඊට පස්සේ මේවා අලවන්න ග්ලූ ගන් එකක් ඕන. ඒ වගේම ෆෝන් එක රඳවන්න පුළුවන් ඉතින් මේ වගේ සිලිකොන් කෑල්ලකුත් මම ගත්තා. හරි, මුලින්ම අපි කරන්න ඕන මෙන්න මේ අර විච කාඩ්බෝඩ් කෑල්ලක් අරගෙන මෙන්න මේ සිලිකොන් එක සයිස් එකට හිටින විදිහට කට් එකක් කපා ගන්න ඕන. මොකද අපි ෆෝන් එක තියන්න ඕනේ මේක උඩින්. ඉතින් අපි මේක කපා ගමු. හරි ගයිස්, ඒක අපි මෙන්න මේ විදිහට කපා ගත්තා. නයිස්. එන්න මේක උඩින් තමයි අපි ෆෝන් එක තියන්නේ. ෆෝන් එක නදාන්න ඕන ඉඳන් අපි සිලිකොන් ගෑල්ලක් ගත්තේ. දැන් මේක ගැම්මට අලව ගන්න ඕන. මෙන්න මේ විදිහට අපි ගැම්මට අලව ගමු. හරි ගයිස්, ඒ වැඩේ හරි. දැන් අපේ අනිත් එක ගමු. අනිත් එක තමයි මෙන්න මේ කෑලි 4 අපි අලව ගන්න ඕනේ දෙකක් එකට හිටන විදිහට. හරි, අපි අලව ගමු. හරි යාළුවනේ, එකක් සාර්ථක ලෙස අපි කරගා. අපි අනිත් එකත් ඒ විදිහටම අලවමු. හරි, ඒකත් ඉවරයි. මේ කෑල්ල දෙක ඕන වෙන්නේ මොකටද කියලා මම ඔයාලට ඉස්සරහට කියන්නම්. තාම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැතුව මොකටද මේ දෙක කියලා. හරි යාළුවනේ, දැන් අපි අපේ ඊළඟ වැඩේට යමු. ඊළඟ වැඩේ තමයි මෙන්න මේ කෑලි දෙක අර දිග කෑලි දෙකෙන් අනිත් එකට අලවන එක. මේ වගේ වැඩක් කරනවා නම් ඔයගොල්ලෝ ග්ලූ ගන් එක පාවිච්චි කරන්න. ආයෙත් සුපිරියට ඇලවෙනවා. පේනවා නැති තප්පර ගානේ බඩු වල වුණා. අනිත් එකත් ඒ විදිහටම අලවමු. මේකට ටික වෙලාවක් අපි වේලෙන්න තියමු.
මෙන්න මේව තමයි guys අපේ ඒ වැඩෙත් හරි ගියේ. මේ blue one වල අර නූල් නූල් වගේ තියෙනවා මේ ඒවා වෙනුනට පස්සේ සීන් එකක් තියෙනවා. ඒ ටිකත් මෙන්න මේ විදිහට පිරිසිදු කරගමු. හරි යාළුවනේ අපි එහෙනම් අර කෑලි දෙක අලවගමු. මේ කෑලි දෙක මෙන්න මෙතන තමයි ඕන වෙන්නේ. මේ කෑලි වලට රූපන් ගාලා මෙන්න මේ විදිහට ඒවා අලව ගන්න ඕන. මේවා උඩ තමයි වීදුරුව අපි අලවන්න යන්නේ. අනේකට තමයි අපි මේ වගේ කෑලි කපාගෙන අලවගත්තේ. හරි අනිත් පැත්තට අපි මේ විදිහටම ඒක අලවගමු. හරි දැන් අපි කෙලින්ම අපේ වීදුරුව මේ දෙක උඩින් අලව ගන්නවා. එන්න මේ විදිහට තමයි වැඩි සෙට් වෙන්නේ. සයිස් වල පොඩි අවුලක් ගිර තියෙනවා guys. වීදුරුව ටිකක් ලොකුයි. ගන්නදිතු දාම් වෙනවා ඩුම් වෙනවා වැඩක් කරන්න ගියා. අවුලක් නැහැ ෂේප් එකක් ගහනවා. අපි එහෙනම් ඒකට blue gun ගාලා අලමු. මම විදුරුවට නෙවෙයි ගන්නේ මෙතන ගාමු. මෙතන ගාලා විදුරුව උඩින් දාමු. ඔයාලට පේනවා ඇති මේ blue gun එකේ අර නූල් නූල් වගේ කියන ඒ වේලනකොට ඒක වෙන ඒකේ හැටි. ඔන්න ඔහොම තමයි අපේ ඒ වැඩේ කෙරෙන්නේ. හරි යාළුවනේ දැන් අපි අර අපි කලින් හදාගත්ත එක උඩින් අලවමු. මොකද ෆෝන් එක අපි කියන්නේ උඩින් නිසා ෆෝන් උඩින් ඒක අලවමු. මේ විදිහට අලව ගන්න තමයි ඕන. අපි නම් මේක ගැම්මලා ගම් ගාලා අලවකම්. ෆයිනලි ඔන්න ඔය විදිහට තමයි අපේ හොලෝග්‍රෑම් එක හැදෙන්නේ. මම හිතුවට වඩා වැඩේ ලයින් එකට ආවා. ඉතින් මේක ෆයිනල් අවුට්පුට් එක තමයි අපිට බලන්න තියෙන්නේ. මේ විදිහට තමයි යාළුවනේ අපේ හොලෝග්‍රෑම් එක උඩින් පේන්නේ ඔයගොල්ලන්ට.
මෙන්න මේ විදිහට ඉවසන අවුල් හොලෝග්‍රෑම් එක රෙඩි. අපි දැන් බලමු. මෙන්න මේ විදිහට ෆෝන් එකේ හොලෝග්‍රෑම් 3D වීඩියෝ කියලා ටයිප් කරනවා. ෆෝන් එක පේන්නේ නැතුවද හරියට එන වෙලාවල් ඉන්නේ. ඒ විදිහට ගත්ත වීඩියෝ එක මම ප්ලේ කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට මේ වැඩේ සුපිරියට තියනවාද කියලා. යාළුවනි ඔන්න ඔය විදිහට තමයි අපේ හොලෝග්‍රෑම් එක निर्माण पुणे सुपर 3D वीडियो रिकॉर्ड बनाने को चैनल सब्सक्राइब कर बाय.